ඔබට මේ අවස්ථාව ගියොත් ගියා තමයි ආයෙන්නේ ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. ඒකයි කියන්න තියෙනවා මහා ගිනි වෙනසනේ ගිනි. මොකද මේ අවස්ථාව ගියොත් ගියා තමයි ආයෙ හොයන්න බෑ. ඔබට ආයෙ මේ අවස්ථාව ලැබෙනවා නම් මං ලබලා දෙනවා. මට හැබැයි එක දෙයක් තියෙනවා කරලා දෙන්න ඕන. කියන්නේ මේ අත්දැවෙත් මැරිලා ඊළඟ අත්දැවෙකත් නිවන ඊළඟ අත්දැවේ නිවන ආරම්භ දෙන්න පුළුවන් ක්‍රමයක් මාගාව තියෙනවා. ඒකට මට මාළුවෙක් ඕනේ දැන්. මොහොතෙන් මාළුවෙක් අල්ලලා දෙන්න පුළුවන් නම් මම ඒක කරලා දෙන්න. ඒ කියන්නේ මේ අත්දැවෙන් එහාට ඊළඟ අත්දැවේ වුණත් නිවන කරගන්න පුළුවන් අවස්ථාව. එක පාරක් මිස් වුණාට කමන්නේ. ඒ තමයි ඔබට මාළුවෙක් අල්ලලා දෙන්න ඕනේ. ඒ මාළුව ඇල්ලුවට පස්සේ වෙනදනේ මම මේ මාළුවට දානවා මාක් එකක්. දාලා ඔබ ලංකාවේ ඉඳද්දි මම ගිහිල්ලා එංගලන්තයේ එහා පැත්තේ තියෙන තනින් මොහොතට දානවා. මට ඌ අල්ලලා දෙන්න. මට ඌ ආය අල්ලලා දුන්නොත් මම ඒකාන්තයෙන්ම ඊළඟ අත්දැවේ ඔබට නිවන කරන්න අවස්ථාව හදලා දෙනවා. හොඳට මතක තියන්න මේ ඔබ අහුවෙලා ඉන්නේ බෝට්ටුවට දැන්. දැන් බෝට්ටුවට අරගෙන තියෙන ඔබ මුහුදෙන් අරන් තියෙන්නේ. ආයි මුහුදට වැටෙනාට පස්සේ ආයි අල්ලන්න බෑ. මුහුදට වැටිච්ච මාළුව අල්ලන්න බැරි ඔබ සසරට වැටිච්ච මිනිහව අල්ලන්නද හදන්නේ? මුහුදේ මාළු ඉන්නවා තමයි කියන්නේ. ගොඩබිම කූඹිත් ඉන්නවනේ. ඔබගේ වත්තේ කූඹි කොච්චරද? මේ මහ පෘථිවියේ කූඹි කොච්චරද? මේ මහ පෘථිවිය මුහුදේ නැතුව මහ පෘථිවිය ඇතුලේ සත්ත්ව ගණයක් කොච්චරද? රුද්‍ර ජීවී ගණයක් ඉඳලා නිල්තල් මසා දක්වා ඉන්න නිල්තල් මසා එහෙන ඉන්නේ අලිය දක්වා ඉන්න සත්ත්ව ගණයක් කොච්චරද? ඔය ශරීර අරගෙන ආපු අය. ශරීර අරගෙන නැති ගන්ධබ්බ ලෝකේ කොච්චරද? දෙවි දේවතා බ්‍රහ්ම අරූප කියන කොච්චරද? නිරිසත්ත්වය කොච්චරද? පෙරේතයෝ කොච්චරද? අසුරයෝ කොච්චරද? එහෙනම් මහ මුහුද කියලා කියන්නේ මහ මුහුදේ ඉන්න සත්ත්ව කොටස කියලා කියන්නේ සංසාරගත සත්ත්ව කොටස ගත්තාම අබෑටයක් විතරයි මහ මේරුවට. එහෙනම් මහ මුහුදේ විච්ච මාළුව ඔබට අල්ලලා දෙන්න බැරි නම් ඔබ ආයි සසරට පැනනට පස්සේ ඔබ බුදු කෙනෙක් අල්ල ගන්නවා කියන එක ගැන අද ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න බලන්න.